පොල්ලෙලිය ඇදීමේ කටයුත්ත කරන්නේ. ඒකට දින ගාන හරි ගියාට පස්සේ මේ පොරනේ පොල්ලෙලිය අදිනවා. දිගින් දිගටම කඩිකාවට ලක් වෙලා තිනවා මේ පෝරම් කඩා වැටෙන සම්බන්ධව. පෝරම් කඩා වැටීම කියන සම්බන්ධව ගොඩක් කතා වෙනවා. ඒතර මේ පෝරම් කඩා වැටෙන්න හේතුව මොකද්ද කියන එක තමයි මෙතන තියෙන කාරණාව වෙලා තියෙන්නේ. ඇයි මේ පෝරම් කඩා වැටෙන්නේ කියලා. ඒතර පෝරණේ බඳින බාසුන් නැහැ දැනගන්න ඕනේ. පෝරණේ හරියට පෝරණේ මුළු හතරේ ඒ ශක්තිය රඳවගෙන ඉවරලා ඒක සමබරතාවය රැක ගන්න. ගොඩාක් දුරට මට දැන් කියන කතාවක් තමයි පොල්ලෙලි ගැනීමට යෑමේදී පෝරණේ කඩා වැටුණා කියන එක. කීප දෙනෙකින් මෙහෙම වුණා. නමුත් පෝරණයක් බඳව ගන්න මූලිකව අදහසක් තියෙන කෙනා දැනගන්න ඕනේ පෝරණේ පොල්ලෙලි ඇදීම කොහොමද කරන්නේ කියලා. ඒතර පොල්ලෙලි ඇදීම කරන කාර්යය හරහා තේරුම් ගන්න පුළුවන් පෝරණේ ශක්තිය කොහොමද කියලා. ඒතර මේ පෝරණේ මාසා කණ්ඩායම එතකොට පෝරණේ ශක්තිමත්ව හදාගෙන තියෙනවා. එතකොට අපේ ජීවිතය තමයි මේකට අපි යොමු කරන්නේ මේක අත්හදා බලන්න. එතකොට මේ පෝරණේට අපි බය නැතුව රිංගලා ඉවරලා මේකේ සුද්ධ කිරීම කරනවා. එහෙමනම් තමන් පෝරණේ හොඳට හදාගත්තා නම් ඒකේ කිසි ගැටලුවක් නැහැ. මොකද අපි ඉතින් හදාගත්ත පෝරණේ අපි තමයි පොල්ලෙලි අයින් කරන්නේ. එතකොට එළියේ ඉඳලා කොකු දාලා ගිනි තියලා එහෙම පොල්ලෙලි අදින පෝරණයක් විශ්වාස කරන්න බෑ. මොකද ශක්තිය Tamanටම විශ්වාසයක් නැති නිසා තමයි ඒ කාරණේට යන්නේ. අපි විසින් හදන හැම පෝරණයක්ම කුඩා හෝ ලොකු පෝරණයක්ම අපි කරන්නේ පොල්ලෙලි ඇදීම කරනවා. එතකොට අපි ඇතුළට ගිහලා සුද්ධ කරලා ඉවරලා සම්පූර්ණ කාරණාව සම්පූර්ණ කරාට පස්සේ තමයි පෝරණේ බාර දෙන්නේ. ඉතින් ඔබටත් මම පෝරණේ බඳින කෙනෙකුට මම කියන්නේ පෝරණේ අනිවාර්යෙන් බඳිනවා නම් බාතුන් නෑට ඇතුළට ගිහලා සුද්ධ කරලා දෙන්නම කියන්න වෙනවා. එතකොට පෝරණේ විශ්වාසයි. නැත්නම් පොල්ලෙලි අදිනකොට කොකු දාලා හරි ගිනි තියලා හරි ඒක දවස් දෙකක් යනකොට කඩා වැටෙනවා නම් ඒ පෝරණේ වැඩක් නෑ. ඉතින් ඔබට බලන්න අත්හදා බලන්න පුළුවන් බාතුන් නෑට කියන්න ඕනේ ඇතුළට ගිහලා සුද්ධ කරලා දීලා බාතුන් සුද්ධ කරලා දෙන්න කියලා. ඒතර පෝරණේ බඳින්න කලින් ඒක සාකච්ඡා කරගන්න ඕනේ බාතුන් නෑ කොහොමද පෝරණේ බැඳලා පස්සේ ඔයා සුද්ධ කරලා දෙන්නේ කොහොමද කියලා. ඒතකොට එළියේ ඉඳලා ඒ කටයුත්ත කරනවා නම් ඒ පෝරණේ ගැන විශ්වාසයක් නැහැ කියන එක තමයි තියෙන්නේ. ඉතින් මේ පෝරණේ තටි 16කට අපි හදලා තියෙනවා. ඒක තටි 16යි. නමුත් ඉතින් තටි 19ක විතර වපසරියක තමයි පෝරණේ බැඳිලා තියෙන්නේ. නැත්නම් වැඩිපුර එක්ස්ට්‍රා ඉඩ තියලා තමයි මේ පෝරණේ බැඳලා තියෙන්නේ. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ සමන්ත මහත්මයා තමයි මට මේතන සම්බන්ධ කරලා දුන්නේ. ඔබටත් මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ මේ පෝරණේ මම ඔබට තව විදියට පෙන්නන්නම් පෝරණේ ගින්දර දැල්වා ගැනීම සහ සම්පූර්ණ සුද්ධ කරාට පස්සේ කොහොමද මේක ඇතුළත තියෙන්නේ කියලා.